ඔයාලා දන්නවා ඇති මීට ටික කාලයකට කලින් අපේ අලුත්ම YouTube channel එක පටන් ගත්තා. මේක gym and fitness සම්බන්ධ videos upload කරන channel එකක්. ඉතින් මේක විශේෂත්වය තමයි videos 5ක් වගේ පොඩි ප්‍රමාණයකින් අපිට monetization apply කරන්න අවස්ථාව අපිට මේ channel එකෙන් උදා වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් සරලව කියනවා නම් අපිට YouTube එක හරහා මුදල් හොයන්න අපිට ඒ channel එකෙන් අවස්ථාව අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අද ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද පියවරෙන් පියවර මෙන්න මේ මොනටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඔයා සම්බන්ධ වෙන්නේ. ඒ වගේම වීඩියෝස් 5ක් වගේ පොඩි ප්‍රමාණයකින් කොහොමද අපි මේ channel එකට මොනටයිසේෂන් ලබා ගන්න අපි මොකද කරේ මේක පිටිපස්සේ තියෙන රහස මොකක්ද කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මම ශෙහාන් චානුක මේ channel එකෙන් ඔයාට digital marketing ඒ වගේම business වලට අදාළ වටින වීඩියෝ අපි ඔයා ළඟට නොමිලේම අරගෙන එනවා. දැනටමත් ලක්ෂයකට ආසන්න පිරිසක් අපේ වටේ එකතු වෙලා ඉන්නවා. ඔයත් ඉක්මනටම ගිහිල්ලා පහළ තියෙන subscribe button එක press කරලා මේ වීඩියෝස් ඔයා ළඟට නොමිලේම ලබා ගන්න. අපි මුලින්ම channel එක පැත්තට ගියොත් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් Dynorix අපේ fitness channel එක. ඉතින් ඔයාට මේ channel එකට ආවොත් ඔයා ඉක්මනට කොහොමද ලස්සන ඇඟක් හදාගන්නේ කියලා මේ channel එක හරහා අපි ඔයාට කියලා දෙනවා. ඉතින් මේ channel එකේ link එක මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාට ඒ හරහා මේ channel එකට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් Dynorix කියලා මේ විදිහට search කරාට පස්සේ ඔයාට මේ channel එකට ඇවිල්ලා මේකේ තියෙන videos බලලා ඔයාගේ ලස්සන ඇඟක් හදා ගන්න පුළුවන්. මේ විදිහට මුලින්ම අපි යනවා අපේ channel එකේ analytics වලට. ඉතින් ඔයාට ගියාට පස්සේ මෙන්න මෙතනින් මම 365 days විදිහට වෙනස් කරනවා අපේ channel එකේ analytics ටික. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් අපේ requirements ටික complete වෙලා තියෙනවා. watch time 4000 සහ subscribers ලා 1000ක් මේ විදිහට අපේ complete වෙලා තියෙනවා අපේ gym and fitness channel එකේ. ඉතින් මේකේ ඊට පස්සේ අපි යනවා අපේ earn tab එකට. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් start your earning journey කියන එක මෙන්න මෙතන unlock වෙලා තියෙනවා. ඉතින් මෙහෙම පහළට ගියාට පස්සේ මෙතන තියෙනවා apply now කියලා බටන් එකක්. ඉතින් මේකට YouTube shorts videos upload කරනවා නම් දවස් 90ක් තුල ඔයාට මිලියන 10ක් views සහ subscribers ලා 1000ක් ඔයාට අවශ්‍ය වෙනවා monetization program එකට ඇතුළත් වෙන්න. ඉතින් අපි මේ channel එකේ long videos කරන නිසා watch hours 4000 සහ subscribers ලා 1000ක් complete වෙලා තියෙන්න ඕන. ඉතින් මේ විදිහට මේ channel එකේ අපේ monetization requirement ටික complete වෙලා තියෙනවා. ඉතින් මෙතනින් අපි මේ apply now කියන බටන් එක ඔබලා අපි මේ partner program එකට අපි apply කරනවා. ඉතින් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් earn on YouTube කියලා steps 3ක් මෙතන බලා ගන්න තියෙනවා. ඉතින් පළවෙනි step එක ඒගොල්ලන්ගේ base terms ටිකට අපි agree වෙනවා කියලා මෙතනින් අපි select කරන්න ඕන. පහළ තියෙනවා I accept the base term කියලා. මේකට click එකක් දාලා මේ terms ටික අපි accept කරනවා. ඉතින් මේක හරියම සරල දෙයක්. පළවෙනි step එක මේ විදිහට අපේ complete වුණා. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා AdSense account එක අපේ YouTube channel එකට link කරන්න. ඉතින් මේකට මෙතන start button එක click කරාට පස්සේ අපිට options 3ක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මෙතන තියෙනවා පළවෙනි එක මට දැනටමත් AdSense account එකක් තියෙනවා. දෙවෙනි එක AdSense account එකක් නැහැ. තුන්වෙනි එක මම AdSense account එකක් තියෙනවද නැද්ද කියලා මම එහෙම දැනුවත් නැහැ. මෙතනදී ඔයාට දැනටමත් AdSense account එකක් තියෙනවා නම් පළවෙනි එක click කරලා ඔයාට continue කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට AdSense account එකක් නැත්නම් මෙන්න මෙතන no I don't have කියන එක click කරලා ඔයාට continue කරන්න පුළුවන්. එතනදී ඔයාට AdSense account එක හදාගන්න දන්නේ නැත්නම් මම උඩින් කාඩ් එකක් දාන්නම්. මේ වීඩියෝ එකේ තියෙනවා කොහොමද අලුතෙන් AdSense account එකක් හදලා ඔයාගේ YouTube channel එකට ඒක link කරන්න කියලා. ඉතින් ඒක ඔයාට බලන්න පුළුවන්. ඉතින් මං ගාව දැනටමත් AdSense account එකක් තියෙන නිසා මං ගාව මෙන්න මේ පළවෙනි එක click කරලා මම මෙතනින් continue දෙනවා. මෙතනින් මගේ AdSense account එක තියෙන email එක මෙතනින් මම ඒගොල්ලන්ට choose කරලා දෙන්න ඕන. දැන් මෙන්න මෙතනින් පෙන්නනවා හරියට link වෙලා කියලා. ඉතින් ඒක ඊට පස්සේ මම continue කරලා set up account කියන එකත් මෙන්න මෙතනින්
ක්ලික් කරනවා. නැවතත් මම මෙතනින් redirect to YouTube කියන එක ක්ලික් කරනවා. මම දැනටමත් හදාගෙන තියෙන මගේ පරණ AdSense accounts එක මෙන්න මේ channel එකට link කරාට පස්සේ අපේ දෙවනි පියවරත් මෙන්න මේ විදියට complete වෙලා තියෙනවා. නැවත මට යන්න තියෙනවා steps 3 එකට. මෙතනදී තියෙන්නේ අපේ තියෙන AdSense account එක අපේ YouTube account එකේ මොනවා හරි ගැටලු තියෙනවද වැඩේ හරියට සිද්ධ වෙලාද කියලා YouTube එකෙන් ඒගොල්ලන් review කරලා steps 3 වෙනි එකත් අපේ complete කරලා දෙනවා. ඉතින් ඒකේ අපිට කරන්න දෙයක් නැහැ. ඒක YouTube එකෙන් තමයි ඒක review කරන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේක complete වෙන්න අපිට මාසයක් වගේ යනවා. නමුත් මගේ දවසක් දෙකක් ඇතුළත මෙන්න මේ ෆයිනල් ස්ටෙප් එකත් කම්ප්ලීට් වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයා අලුතෙන් ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට යද්දි මෙන්න මේ වගේ congratulations message එකක් ඔයා partner program එකට select කරා කියලා YouTube එකෙන් ඔයාට දැනුවත් කරනවා. ඒ වගේම ඔයාගේ partner program එකට select වෙලා නැත්නම් ඔයාගේ YouTube එකේ හෝ AdSense account එකේ ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් ඒත් ඔයාගේ මෙන්න මෙතන step 3 එකේ get review යටතේ ඔයාට පෙන්නනවා සහ එතනදී ඔයාට කරන්න ඕන මොකක්ද කියලා YouTube එක හරහා ඔයාව දැනුවත් කරනවා. ඉතින් අපේ කිසිම ගැටලුවක් නැහැ. ඒක නිසා අපේ YouTube partner program එකට අපිට හරියට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන getting paid යටතේ setup complete කියලා මෙන්න මෙතන color පාට message එකක් ඔයාට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනදී අපේ ads ටික අපි enable කරගන්න ඕන. ඉතින් ඒකට මෙන්න මෙතන තියෙනවා get started කියලා notification button එකක්. ඉතින් මේකත් ඔයාට click කරාට පස්සේ මෙතනින් ඔයාට turn on කියන button එක click කරලා එතනින් පහළට ගිහිල්ලා මෙතනටත් tick එකක් දාලා accept and next ඔයාට click කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ads වර්ග කිහිපයක්. ඉතින් මේ ad වර්ග කිහිපයම අපි enable කරලා මෙන්න මේ විදිහට next button එක click කරනවා. ඊට පස්සේ step එකෙත් මෙන්න මෙතන උඩ එක click කරලා monetize all කියලා මම click කරනවා. watch page ads ටික අපි complete කරා. ඒ වගේම අපි shorts feed එකේ ads උත් on කරන්න ඕන මේ විදිහටම. ඉතින් ඒකටත් මෙතනින් turn on කියන එක මෙතනින් click කරලා අර විදිහටම step ටික ඔයාට complete කරන්න පුළුවන් දෙකේම. ඊට පස්සේ ඔයාට ආයෙත් නැවත ඔයාට යන්න පුළුවන් ඔයාගේ analytics වලට. එහෙම නැත්නම් ඔයාගේ dashboard එකට ගියාට පස්සේ බලාගන්න පුළුවන් අපේ estimate revenue කියලා ටැබ් එකකුත් අපිට ඕපන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාට content යටතට ගියොත් ඔයාගේ monetization on වෙලා කියලා කොළ පාටින් ඔයාට පෙන්නනවා. නියමයි මෙන්න මේ විදිහට අපිට පුළුවන් වුණා අපේ YouTube channel එකේ monetization on කරගන්න. ඉතින් දැන් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් ශයහන් කොහොමද ඔයා මෙච්චර අඩු වීඩියෝස් ප්‍රමාණයකින් ඔයාගේ channel එකේ monetization on කරගත්තේ. ඉතින් අපි follow කරපු දේවල් තුනක් තියෙනවා. මේ රහස් තුන ඔයා දැනගත්තට පස්සේ ඔයාටත් පුළුවන් ඉක්මනට ඔයාගේ channel එක monetization on කරගෙන YouTube එක හරහා මුදල් හොයන්න. පළවෙනි රහස එච්චර සාධාරණ නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් මේක තමයි මේකේ ඇත්ත. ඔයාගේ වීඩියෝස් බලන අයට ඔයා හදන්නේ මොන වගේ වීඩියෝස්ද කියලා එච්චර එයාලට වැදගත් නැහැ. එයාලට වැදගත් වෙන්නේ ඔයා හරහා එයාලගේ තියෙන ප්‍රශ්නයකට විසඳුමක් ඔයා ළඟ තියෙනවද කියන එකයි එයාලට වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා බලන්න ඕන ඔයා ආස කන්ටෙන්ට් වගේම ඔයාගේ ඔඩියන්ස් එක මොනවද කියන්නේ මොනවද ඒගොල්ලන් ඉල්ලන වීඩියෝස් කියලා ඔයා රිසර්ච් එකක් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඒකෙදි ඔයා එන්ටර්ටේන්මන්ට් වීඩියෝස් හදනවද ඔයා එඩියුකේෂනල් වීඩියෝස් හදනවද එහෙම නැත්නම් එයාලගේ තියෙන ප්‍රශ්නයකට විසඳුමක්ද ඔයා අරගෙන එන්නේ කියලා ඔයා හරියට හිතලා බලලා audience එකට ගැලපෙන වීඩියෝස් ඔයා හදන්න ඕන. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඉක්මනට ඔයාගේ YouTube channel එක grow කරගන්න. දෙවෙනි ලොකුම රහස තමයි ඔයාගේ monetization ලැබෙන්නත් කලින් ඔයාගේ වැඩේ fail කියලා ඔයා අතාරින එක. ඉතින් ඔයාගේ හිතපු තරම් මුල් වීඩියෝස් එකට views නොලැබෙන්න පුළුවන්. ඔයාගේ හිතපු තරම් ඔයාගේ subscribersලා ඔයාගේ channel එක වටේ එකතු නොවෙන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක මේ YouTube හරියන්නේ නැහැ කියලා මේ වැඩේ අතාරින එක. ඉතින් මෙතනදී මොකක්ද වෙන්නේ? ඉතින් ඔයා YouTube එකට අලුත් ඔයා කොහොමද කැමරාවකට කතා කරන්නේ? ඔයා AI වීඩියෝස් හදනවා නම් මොකක්ද මේ process එක? ඒ වගේම වීඩියෝ එකක් edit කරන්නේ කොහොමද? හරියට YouTube channel එකකට වීඩියෝ එකක්
අප්ලෝඩ් කරන්නේ කොහොමද මේ කියන දේවල් ඔයා අලුතෙන් ඉගෙනගෙන තමයි මේ channel එකක් ඔයා grow කරන්න. ඉතින් ඔයා මේ වැඩේට තාම අලුත්. ඒ වගේම තමයි YouTube එකටත් ඔයාගේ YouTube channel එක තාම අලුත්. YouTube එක දන්නේ නැහැ ඔයාගේ videos කාටද අරගෙන යන්නේ මොන audience එකටද මේ videos ගැලපෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ මුල් වීඩියෝස් ටිකට views 500ක්ද views 100ක්ද ලැබෙන්නේ කියන එක ඔයා වැඩි හිතන්න එපා. මොකද මේ මුල් වීඩියෝස් ටික ඔයාගේ ෆයිනල් එක්සෑම් එක නෙවෙයි මේක එක්ස්පෙරිමන්ට් කාලයක්. ඉතින් මේකත් එක්ක ඔයා වැදගත් වෙන්නේ කන්සිස්ටන්සි එක. ඔයා දිගටම වීඩියෝස් හදාගෙන යන එක. එතකොට ඔයාගේ ගොඩක් ඩේටා ඔයාගෙන් එකතු වෙනවා. YouTube එක දැනගන්නවා මෙයාගේ වීඩියෝස් අපි අරගෙන යන්න ඕන මෙන්න මේ audience එකට කියලා. ඉතින් වැදගත්ම දේ තමයි ඔයා වැඩේ අතාරින්න නැතුව දිගටම කන්සිස්ටන්සි මේ වැඩේ කරගෙන යන්න ඕන. සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්න හිතන් ඉන්න ඔයාට තමයි මෙන්න මේ තුන්වෙනි සහ අවසාන රහස වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ YouTube වීඩියෝස් බලන හැමෝම ඔයාගේ channel එක subscribe කරන්නේ නැහැ. ඉතින් මේක තමයි ඇත්ත. viewer කෙනෙක් subscriber කෙනෙක් විදිහට convert වෙන්න නම් එයාට දැනෙන්න ඕන මේ මම බලන වීඩියෝස් විදිහටම ඉස්සරහටත් මෙයාගේ channel එකෙන් වීඩියෝස් අරගෙන එයි කියලා. ඉතින් ඔයාගේ වීඩියෝස් බලන අයට හොඳ රීසන් එකක් දෙන්න ඕන ඇයි ඔයා මගේ channel එක subscribe කරන්න ඕන කියලා. ඉතින් ඔයාගේ channel එක ඇතුළට ආවට පස්සේ viewer පේන්න තියෙන්න ඕන ඔයා එකම විදිහේ වීඩියෝස් හදනවා කියලා. ඉතින් ඔයා motivation videos හදනවා දිගටම motivations videos හදන්න ඕන. ඔයා unboxing videos නම් කරන්නේ ඒව තමයි ඔයා දිගටම upload කරන්න ඕන. මේ විදිහට ඔයා එක category එකක් select කරගෙන එක කැටගරි එකකින් ඔයා වීඩියෝස් කරනවා නම් ඔයාගේ වීඩියෝස් බලන අයට ලේසි මේ channel එකකින් වැටෙන්නේ මෙන්න මේ වීඩියෝස්. ඉතින් මම ආසයි මේ channel එකට. ඒක නිසා මම මේ channel එක subscribe කරනවා කියලා දැනෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාට වීඩියෝ එක මැදදී ඔයාට කියන්න පුළුවන් ඊළඟට ඔයාගේ channel එකේ මොන වගේ වීඩියෝ එකක්ද වැටෙන්නේ කියන එක ගැන අදහසක් ඔයාගේ viewerට. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් ඔයාගේ viewer කෙනෙක් subscriber කෙනෙක් විදිහට convert කරගෙන ඔයාගේ subscribe ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ YouTube channel එකේ subscribersලා වැඩි වෙනවත් එක්කම watch hours සහ ඔයාගේ views ඔයාට වැඩි කරගෙන monetization ඔයාගේ on කරගන්න. හරි දැන් ඔයා දන්නවා කොහොමද පියවරෙන් පියවර මේ monetization program එකට ඔයා සම්බන්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඔයා දන්නවා අපි මොනවද follow කරපු රහස් දේවල් ටික මේ වගේ කෙටි කාලයකින් channel එකක් monetization on කරගෙන YouTube එක හරහා මුදල් හොයන තත්ත්වයට පත් කරන්න. ඉතින් මේ සම්බන්ධව අනිවාර්යෙන්ම ඔයාට ප්‍රශ්න ඇති. මතක ඇතුව වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ ප්‍රශ්න පහල comment section එකේ දාන්න. අපි හැකි ඉක්මනින් ඔයාට විසඳුම් අරගෙන එනවා. ඒත් එක්කම අපි තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයා ළඟටම එනකම් මෙන්න මේ වීඩියෝස් ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්.